Hello, good morning everybody. එක වසර සහ දෙක වසර පුංචි පැටව හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් පුතේ අද පාඩම එකට එක යා කිරීම තුළින් අඩු වැඩි බව හඳුනා ගැනීම. අපි එහෙනම් පුතේ උදාහරණයකින්ම කරලා බලමු. So both grade 1 and 2 student can join with us today. Today lesson is patio identify more or less by matching together. So let's start with an example. Okay. දැන් මේ විදියට එකට එක යා කරන්න කියලා ඔයාලට දෙපැත්තක රූප දීලා තියෙනවා. එක පැත්තක බෝලවල රූප තියෙනවා අනිත් පැත්තේ බැට් වල රූප තියෙනවා. එතකොට පුතේ ඔයාලා පිළිවෙලින් පළවෙනි රූපේ ඉඳන් යා කරගෙන යනවා. පළවෙනි බෝලෙට පළවෙනි බැට් එක, දෙවෙනි බෝලෙට දෙවෙනි බැට් එක. හරි. දැන් ඔයාලට තේරුණා බෝලේ එක පළවෙනි බෝලෙට පළවෙනි බැට් එකත් දෙවෙනි බෝලෙට දෙවෙනි බැට් එකත් විදියට යා කරාට පස්සේ මේ රූපේ වෙන පින්තූර ඉතුරු වෙලා නැහැ. එතකොට ඔයාලා හරියට එකකට එකක් යා කරලා තියෙන්නේ. ඒ වගේ අපි තව උදාහරණයක් බලමුකෝ. දැන් මෙතන එක පැත්තක හඳවල් වල රූප තියෙනවා. අනිත් පැත්තේ ඉරක රූප දීලා තියෙනවා. ඔන්න ඔයා පළවෙනි හඳ පළවෙනි ඉරට, දෙවෙනි හඳ දෙවෙනි ඉරට, තුන්වෙනි හඳ තුන්වෙනි ඉරේ රූපෙට යා කරා. දැන් පුතේ දෙපැත්තෙන් එක පැත්තකවත් වෙන රූප ඉතුරු වෙලා නැහැ. ඔයා හරියටම එකට එක රූප යා කරලා තියෙනවා. මෙතනදී ඔයාට පැහැදිලි වෙන දේ තමයි එකට එක යා කරාට පස්සේ එක පැත්තකවත් රූප ඉතුරු වෙන්නේ නැත්තම් පැටියෝ ඒ කියන්නේ ඔයාට දීලා තියෙන දෙපැත්තම එක සමාන සංඛ්‍යාවලින් තමයි රූප. අපි ගණන් කරමුකෝ හඳවල් කීයක් තියෙනවද? 1යි 2යි 3යි. හඳේ රූප 3යි. ඉරේ රූපත් 1යි 2යි 3යි. ඉරේ රූප 3යි හඳේ රූප 3යි. එතකොට ඔයා එකකට එකක් යා කරාට පස්සේ එක පැත්තකවත් වැඩිපුර රූප ඉතුරු වෙන්නේ නැහැ. හරි අපි එහෙනම් මේ වගේ එක්සැම්පල් එකක් බලමුකෝ පැටියෝ. දැන් ඔන්න මෙතන එක පැත්තක හාපුංචෝ ඉන්නවා. එක පැත්තක කැරට් අල තියෙනවා. දැන් අපි මේකත් අර විදිහටම යා කරගෙන යමු. පළවෙනි හාපැටියා පළවෙනි කැරට් අලයට. දෙවෙනි හාපැටියා දෙවෙනි කැරට් අලයට. තුන්වෙනි හාපැටියා තුන්වෙනි කැරට් අලයට. දැන් මොකද උනේ? හාපැටාවගේ පැත්තේ හාපැටාව ඉවරයි. හැබැයි කැරට් අල තියෙන තැන වැඩිපුර කැරට් අලයක් ඉතුරු වෙලා පුතේ. ඒ කියන්නේ මොකද්ද? හාපැටවුන්ට වඩා කැරට් අලයක් මෙතන වැඩිපුර තිබිලා තියෙනවා. ඒකට තමයි පැටියෝ කියන්නේ එකට එක යා කිරීම තුළින් අපි අඩු වැඩි බව අඳුර ගන්නවා කියලා. මෙතනදී අපිට දැන් පැහැදිලිව පේනවනේ හාපැටවුන්ට වඩා කැරට් අල තියෙනවා කියලා. ඒක නිසා තමයි වැඩිපුර කැරට් අලයක් ඉතුරු වුනේ. එකට එක යා කරාම එක පැත්තක වැඩිපුර රූප ඉතුරු වෙනවා නම් ඒ කියන්නේ ඒ රූප જાතියෙන් වැඩිපුර තිබිලා. හාපැටවුන්ට වඩා වැඩිපුර කැරට් අල තිබිලා. තේරුණා නේද? හරි. අපි ඒ එක්සැම්පල් එක ආයෙත් සැරයක් බලමු. English medium කරන බබාලා තියෙනවනේ. So you can see rabbits and carrots are there patio. So you have to match one another. So first rabbit to first carrot, second rabbit to second carrot, and third rabbit to third carrot. Okay. So now what can you see? Rabbits are already finished, but one carrot is left. Rabbits are over, one carrot is left. That means there are more carrots than rabbits, right? There are more carrots than rabbits. Okay, let's see next example. මේ example එක බලන්න පැටියෝ. මෙතනත් එක පැත්තක මල් තියෙනවා, එක පැත්තක ගස් තියෙනවා. හරි එහෙනම් අපි පළවෙනි මල පළවෙනි ගසට, දෙවෙනි මල දෙවෙනි ගසට, තුන්වෙනි මල තුන්වෙනි ගසට. දැන් මොකද වෙලා තියෙන්නේ? හතරවෙනි මලට හතරවෙනි ගසක් නැහැ. පස්වෙනි මලට පස්වෙනි ගසක් තියෙනවද? නැහැ. මොකද පුතේ වෙලා තියෙන්නේ? ගස් ඉවරයි. හැබැයි මල් තව දෙකක් ඉතුරුයි. මල් වැඩිපුර තිබිලා. එහෙනම් අපිට මොකද්ද තේරෙන්නේ? එකට එක යා කරාම එක පැත්තක වැඩිපුර ඉතුරු වෙලා තියනවා කියන්නේ මල් වැඩියෙන් තියනවා ගස් වලට වඩා. ගස් වලට වඩා මල් තිබේ. පැහැදිලි නේද? හරි. දැන් පුතේ අපි හිතමු මේ වගේ එක්සැම්පල් එකක්. මොකද්ද කියලා තියෙන්නේ? එකට එක යා කරන්න පහත ප්‍රශ්න සඳහා නිවැරදි පිළිතුරු ලියන්න. දැන් අර දෙපැත්තක රූප දීලා තියනවා වගේ නෙවෙයි මේ වගේ විසිරිච්ච රූපයක් දුන්නාම පුතේ ඔයාලා හොඳට කල්පනාවෙන් කරන්න ඕනේ මේ එක රූපයක්වත් මග හැරෙන්නේ නැති වෙන්න. මේ blue color clouds තියෙනවා, red color stars තියෙනවා. වලාකුළු සහ තරු තියෙනවා. නිල් පාට වලාකුළු රතු පාට තරුයි දීලා තියෙනවා. අපි එහෙනම් එක තැනක ඉඳන් පටන් අරන් යා කරගෙන යමු පැටියෝ.
අන්න එක වලාකුළක් එක තරුවකට යා කරා. අනෙක් වලාකුළ අනෙක් තරුවට යා කරා. ඔය විදිහට අපි වලාකුළු ඔක්කොම එකෙන් එකට යා කරගෙන යනවා. හරි. දැන් අපි ඔක්කොම වලාකුළු යා කරලා තියෙන එක තරුවකට ගානේ. දැන් මේ වගේ වෙලාවට හොඳට බලන්න ඕනේ ඔක්කොම වලාකුළු යා වෙලා දෙකක් හරි ඉතුරු වෙලා තිබුණොත් ඔයාලට වැරදෙනවා මේක. ඒක නිසා අපි මේක වරදින්න නැති වෙන්න පුතේ අපි මේවා නම්බර්ස් මාක් කරගමු. එකෙන් එකට නම්බර්ස් ලියාගමු. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. ඔන්න අපිට වලාකුළු 7ක් තිබිලා තියෙනවා. වෙන වලාකුළු නැහැනේ. දැන් ඔයාලට එකක්වත් මග ඇරෙන්නේ නැහැ. හොඳයි. වලාකුළු 7ක් තිබිලා තියෙනවා. දැන් අපිට තරු ටිකක් ගණන් කරගන්න පුළුවන්. ඒක නිසා අපි හැම වලාකුළකටම පළවෙනි වලාකුළට පළවෙනි තරුව, දෙවෙනි වලාකුළට දෙවෙනි තරුව, තුන්වෙනි වලාකුළට තුන්වෙනි තරුව. ඔය විදිහට අපි තරුත් මාක් කරන් යනවා. 6 වෙනි වලාකුළට 6 වෙනි තරුව, 7 වෙනි වලාකුළට 7 වෙනි තරුව. දැන් මොකද පුතේ වෙලා තියෙන්නේ? වලාකුළු ඔක්කොටම තරු මාක් කරා. තරු මාක් කරාට පස්සේ තව වැඩිපුර තරු දෙකක් ඉතුරු වෙලා තියෙනවා. තරු 7කට වඩා තියෙනවා. තරු කීයක් තිබිලාද? ඔක්කොම 8යි 9යි. තරු 9ක් තිබිලා. හැබැයි වලාකුළු 7යි. ඒ කියන්නේ මොකද්ද? තරු වැඩිපුර තිබිලා නේද? හරි. දැන් අපි බලමුකෝ අපෙන් අහලා තියෙන ප්‍රශ්න මොනවද කියලා. නිවැරදි පිළිතුර ලියන්න. රූපයේ වලාකුළු කීයක් තිබේද? කීයක් තියනද පුතේ? අපි කවුන්ට් කරානේ අපි නම්බර්ස් දාගත්තානේ ගණන් කරලා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. රූපයේ වලාකුළු 7ක් තිබිලා තියෙනවා. රූපයේ තරු කීයක් තිබේද? තරු කීයක් තියනවද පුතේ? ඔක්කොම තරු 9ක් තියෙනවා. 7ක් වලාකුළු වලට යවුනා වැඩිපුර දෙකකුත් තිබ්බනේ. ඔක්කොම තරු 9ක් තිබිලා තියෙනවා. දැන් කියනවා නිවැරදි පිළිතුර යටින් ඉරක් අඳින්න. වලාකුළු වලට වඩා තරු තිබේ, තරු වලට වඩා වලාකුළු තිබේ. මොකද පුතේ හරි උත්තරේ? වැඩිපුර තියෙන මොනවාද? තරු. නේද? වලාකුළු 7ටම යා කරාට පස්සේ වැඩිපුර තරු දෙකක් ඉතුරු වුණානේ. ඒ කියන්නේ තරු තමයි වැඩිපුර තිබ්බේ. එහෙනම් හරි උත්තරේ මොකද්ද? වලාකුළු වලට වඩා තරු තිබේ කියන එක. පළවෙනි උත්තරේ තමයි හරි. වලාකුළු වලට වඩා තරු තිබේ. මොනවද පුතේ අහන questions ටික? How many clouds are there? 7. How many stars are there? 9. Then underline the correct answer. There are more stars than clouds. There are more clouds than stars. What is the correct answer, පුතේ? There are more stars than clouds, right? ඔයාලට clear නේද? එහෙනම් ඔය විදියට තමයි එකිනෙක යා කිරීම තුළින් අඩු වැඩි බව හඳුනගන්න පැටියෝ. අද ලෙසන් එක මෙතනින් ඉවරයි. මං හිතන්නේ ඔයාලට එකකට එකක් යා කිරීම තුළින් අඩු වැඩි බව හඳුනා ගැනීම ගැන දැන් හොඳ අවබෝධයක් තියෙනවා. මොන හරි දන්නේ නැති තැනක්, තේරුම් නැති තැනක්, මේ වීඩියෝ ගැන කියන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් බොක්ස් එකේ මැසේජ් එකක් දාන්න. අපිත් එක්ක එකතු වෙච්ච හැම පැටියෙක්ටම ගොඩාක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න. Thank you very much for joining us. Stay home, stay safe. Bye.